ටීත් වයිටනින් ට්‍රීට්මන්ට් එක හැම කෙනෙක්ටම සුදුසු වෙන්නේ නැහැ. අධික සංවේදීතාවයක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. ටීත් වයිටනින් ප්‍රොසීඩර් එක සේෆ්ද? ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි මේක. ඇත්තටම ප්‍රොෆෙෂනල් ටීත් වයිටනින් පළපුරුදුලත් දන්ත වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණයක් නේ සිදු කරන ටීත් වයිටනින් ප්‍රොසීඩර් එකක් සේෆ්. මේ ටීත් වයිටනින් ප්‍රොසීඩර් එකේදී අපි පාවිච්චි කරන කාබමයිඩ් පෙරොක්සයිඩ්, හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වගේ බ්ලීචින් ඒජන්ට් එකකින් මොකද වෙන්නේ? ඒ බ්ලීචින් ඒජන්ට් එකට පුළුවන් අපේ දත ඇතුළට කාලයක් තිස්සේ කාවදිලා තියෙන වර්ණක නැත්නම් ස්ටේන්ස් බ්‍රේක් ඩවුන් කරලා දත්වල පැහැය දීප්තිමත් බව වැඩි දියුණු කිරීමක් සිද්ධ කරනවා. මේ විදිහට දාන්න පුළුවන් බ්ලීචින්. එහෙම නැත්නම් ටීත් වයිටනින් ආකාර කීපයක් තියෙනවා. එකක් තමයි රෝගියාට නිවසේදීම පාවිච්චි කරන්න පුළුවන්. කස්ටම් මේඩ් බ්ලීචින් ට්‍රේ එකක් පාවිච්චි කරලා සිද්ධ කරන ටීත් වයිටනින් එක. මේ සඳහා වැඩි කාලයක් ගත වෙනවා සහ අපි පාවිච්චි කරන බ්ලීචින් ඒජන්ට් එකේ කන්සන්ට්‍රේෂන් එක ටිකක් අඩුයි. අනෙක් ක්‍රමය තමයි චෙයාසයිඩ්. ඒ කියන්නේ ඩෙන්ටල් සෙටප් එකක් ඇතුළතදී දන්ත වෛද්‍යවරයෙක් විසින් සිදු කරන ලබන බ්ලීචින් ට්‍රීට්මන්ට් එක. අන්න ඒක ආකාර කීපයකින් සිද්ධ කරන්න පුළුවන්. එකක් තමයි බ්ලූ ලයිට් එමිටඩ් ට්‍රීට්මන්ට් එකක් විදිහට. අනෙක් විදිහ තමයි ලේසර් ටීත් වයිටනින් ට්‍රීට්මන්ට් එකක් විදිහට. ගොඩක් වෙලාවට අද කාලේ පාවිච්චි වෙන්නේ ලේසර් ටීත් වයිටනින් ට්‍රීට්මන්ට්ස්. මේකෙදි එනර්ජි සෝස් එක විදිහට අපිට බ්ලූ ලයිට් එක එහෙම නැත්නම් ලේසර් කිරණ පාවිච්චි කරලා කාර්යක්ෂමව සහ ඉක්මනින් ටීත් වයිටනින් ප්‍රොසීජර් එක සිද්ධ කරගන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේ වගේ සම්පූර්ණ ප්‍රොසීජර් එකකට විනාඩි 30ක් පැයක් වගේ කාලයක් ගත වෙන්න පුළුවන්. ඉතින් මේ ටීත් වයිටනින් ට්‍රීට්මන්ට් එක හැම කෙනෙක්ටම සුදුසු වෙන්නේ නැහැ. සමහර වෙලාවට කටේ කුහර ඇක්ටිව් කේරිස් ගොඩක් තියෙන කෙනෙක් ඉන්න පුළුවන්. සමහර වෙලාවට විදුරු මස් රෝගී තත්ත්වයකින් පෙළෙන කෙනෙක් ඉන්න පුළුවන්. එහෙම නැත්නම් දත්වල සංවේදීතාවය යම් කිසි ආකාරයක නමලේකෝ දන්තිනේ තියෙන යම් සම්පූර්ණතාවයක් නිසා අධික සංවේදීතාවයක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ අය සඳහා ටීත් වයිටනින් ට්‍රීට්මන්ට් එක සුදුසු වෙන්නේ නැහැ. මේ ට්‍රීට්මන්ට් එකේ ඉෆෙක්ට් එක එක් අයගෙන් තවත් කෙනෙකුට පවතින කාලය වෙනස් වීමක් සිද්ධ වෙන්න පුළුවන්. තමන් පාවිච්චි කරන ආහාර රටාව, පාවිච්චි කරන ආහාර වර්ග වගේ දේවල් එක්ක ඒ වයිටනින් ට්‍රීට්මන්ට් එකේ තියෙන ඉෆෙක්ට් එක පවතින කාලය වෙනස් වීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් අවුරුද්දක අවුරුදු කීපයක් පුරාවට ඒ ඉෆෙක්ට් එක පවතිනවා. ඒ අතරතුර කාලයකදී නැවත ඔබට අවශ්‍ය නම් වයිටනින් ට්‍රීට්මන්ට් එකට යන්න පුළුවන්. හැබැයි ඔබ ගෙදරදී පාවිච්චි කරන හෝම් බ්ලීචින් ඒජන්ට්ස් සමහරවිට වෙනත පොරේදී ලබා ගන්න පුළුවන් බ්ලීචින් ස්ට්‍රිප්ස් වගේ දේවල් අනුදැනුමකින් තොරව පාවිච්චි කරන්නේ නැත්නම් සාර්ථක ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. ඔබට මේ නිවැරදි ආකාරයේ ටීත් වයිටනින් ප්‍රොසීජර් එකක් කරා. මේ ට්‍රීට්මන්ට් එකෙන් පස්සේ අපි දෙන අවවාද උපදෙස් කීපයක් තියෙනවා. ප්‍රධාන වශයෙන්ම ට්‍රීට්මන්ට් එක ආසන්නයේ දින කිහිපය ඇතුළත තේ, කෝපි, වයින් සහ මිදි ඒ වගේ දේවල් පාවිච්චි කිරීමෙන් වැළකී සිටිය යුතුයි. ඒත් එක්කම මත්පැටි වගේ දේවල් පාවිච්චි කරනවා නම් ඒ ස්මෝකින් හැබිට් එක නවත්තන එක අනිවාර්යයි. ඉතින් ඒ වගේ ආහාර පුරුදු මොනවා හරි තියෙනවා නම් ඒවත් අපිට මොඩිෆයි කරගන්න පුළුවන් මේ ට්‍රීට්මන්ට් එකෙන් පස්සේ. සමහර ලාවට මත ඉරිවැටින් තත්ත්වයක් තියෙන්න පුළුවන්. විදුරු මහේ පොඩි ඉරිටේෂන් එකක් දැනෙන්න පුළුවන්. ඒක සාමාන්‍යයි. දවස් කිහිපයක් ඇතුළත ඒක නිරාවරණය වෙනවා. ඔබගේ දන්ත වෛද්‍යවරයා විසින් ඔබට ඒකට අවශ්‍ය ප්‍රතිකාර සහ උපදෙස් ලබා දීමක් සිද්ධ කරනවා. ඉතින් අන්න මේ විදිහට හරි ආකාරයේ නිවැරදි ක්‍රමයක් පාවිච්චි කරලා පළපුරුදුට දන්ත වෛද්‍යවරයෙක්ගෙන් වයිටනින් ට්‍රීට්මන්ට් එක කරගන්නවා. ඔබගේ සීලාව නිවැරදි ආකාරයෙන් අදාගන්න කන්ෆිඩන්ට් පිට hina වෙන්න වගේ ලොකු කාලයක් ඔයාගේ තත් ටික තිබ්බටත් වඩා ලස්සන කරගන්න chance එකක් තියෙනවා.